ආයුබෝවන් සිංහල විචාරපගේ YouTube නාලිකාවට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ පට නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. යහපත් සමාජීය සමඳතා පවත්වා ගැනීමේ වැදගත්කම. මනුෂ්‍යයා යනු සමාජීයව වෙසෙන ජීවියෙකි. ඔහුට තනියම ජීවත් වීමට නොහැකි අතර උපතේ සිට මරණය දක්වාම ඔහුගේ ජීවිතය සමාජය සමග බද්ධව පවතී. පවුල, මිතුරන්, ගුරුවරුන්, අසල්වැසියන් හා සමාජයේ විවිධ පුද්ගලයන් සමග ඇති සම්බන්ධතා මිනිස් ජීවිතය ගොඩනගා ගැනීමට මහත් ලෙස බලපායි. ඒ නිසාම යහපත් සමාජීය සමඳතා පවත්වා ගැනීම පුද්ගලයාටත් සමාජයටත් අතිශයින් වැදගත් කරුණක් බවට පත්වෙයි. පළමුවෙන්ම සමාජීය සම්බන්ධතා මනුෂ්‍යයාගේ මානසික සෞඛ්‍යයට ඇති කරන බලපෑම ගැන අවධානය යොමු කළ යුතුයි. මනුෂ්‍යයාට ආදරය, අවබෝධය, සහය හා පිළිගැනීම අවශ්‍ය වේ. යහපත් සමාජීය සමඳතා පවත්නා විට පුද්ගලයා තනිව නොමැති බවක් දැනෙයි. එය මානසික ආතතිය සහ මානසික අවපීඩනය අවම කරයි. මිතුරන් හෝ පවුලේ අය සමග තම ගැටලු බෙදා ගැනීමට හැකිවීම ජීවිතයේ අභියෝග ජය ගැනීමට මහත් ශක්තියක් ලබා දෙයි. එමගින් පුද්ගලයාට ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමටද හැකිවේ. ඊට අමතරව යහපත් සමාජීය සමඳතා පුද්ගල චරිත සංවර්ධනයටද වැදගත් වේ. අන් අය සමග ජීවත් වන විට ඉවසීම, ගෞරවය, කරුණාව, සහයෝගය සහ අනුකම්පාව වැනි ගුණාංග අප තුළ වර්ධනය වෙයි. විවිධ අදහස්, සංස්කෘතීන් සහ පසුබිම් ඇති පුද්ගලයන් සමග සම්බන්ධ වීම මගින් අපගේ සිත විවෘත වෙයි. එමගින් පුද්ගලයා සමාජයට ගැලපෙන, සංවේදී සහ වගකීමකින් යුතු පුද්ගලයෙකු ලෙස ගොඩනැගෙයි. පවුල යනු සමාජීය සම්බන්ධතා ආරම්භ වන පළමු ස්ථානයයි. පවුල තුළ ඇති යහපත් සම්බන්ධතා පුද්ගලයාගේ මුළු ජීවිතයටම මඟ පෙන්වයි. දෙමව්පියන් හා දරුවන් අතර ඇති විශ්වාසය, ආදරය සහ ගෞරවය දරුවාගේ අනාගත හැසිරීම තීරණය කරයි. පවුල තුළ යහපත් සම්බන්ධතා පවත්නා විට දරුවන්ට ආරක්ෂිත හා සතුටුදායක පරිසරයක් ලැබේ. එමගින් ඔවුන් සමාජයට හොඳ පුද්ගලයන් ලෙස එක්වීමට සූදානම් වෙයි. යහපත් සමාජීය සමඳතා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළද ඉතා වැදගත් වේ. ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර ඇති හොඳ සම්බන්ධතාවය ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථක කරයි. මිතුරන් අතර ඇති සහයෝගය කණ්ඩායම් වැඩ සහ අත්දැකීම් හුවමාරුව දැනුම වැඩි දියුණු කරයි. සමාජීය සමඳතා හොඳින් පවත්නා පාසල් පරිසරයක ශිෂ්‍යයන්ට නිදහසේ අදහස් පළ කිරීමටත් තම හැකියාවන් වර්ධනය කර ගැනීමටත් අවස්ථාව ලැබේ. වැඩබිම තුළ යහපත් සමාජීය සම්බන්ධතා පවත්වා ගැනීමත් අත්‍යවශ්‍ය කරුණකි. සහායකින් අතර ඇති හොඳ සම්බන්ධතා කාර්ය සාධනය වැඩි කරයි. එකිනෙකාට ගෞරවයෙන් හා අවබෝධයෙන් කටයුතු කරන සේවා පරිසරයක ආතතිය අඩුවන අතර නිර්මාණශීලීත්වය වැඩි වේ. එමගින් ආයතනයේ සාර්ථකත්වයත් පුද්ගලයාගේ වෘත්තීය සංවර්ධනයත් එක ලෙස ඉදිරියට යයි. සමාජය පුරාම යහපත් සම්බන්ධතා පැවැත්වීම සමාජයේ සාමය හා එකමුතුව රැක ගැනීමටද උපකාරී වේ. ජාතීන්, ආගම්, භාෂාවන් සහ සංස්කෘතික වෙනස්කම් තිබුණත් එකිනෙකාට ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් සැලකෙන සමාජයක් තුළ ගැටුම් අවම වේ. යහපත් සමාජීය සම්බන්ධතා මගින් විශ්වාසය සහ එකමුතු බව වර්ධනය වන අතර සමාජය ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කරයි. අද දින තාක්ෂණයේ දියුණුවීමත් සමග සමාජීය සම්බන්ධතා පැවැත්වෙන ආකාරය වෙනස් වී ඇත. සමාජ මාධ්‍ය, දුරකථන හා අන්තර්ජාලය මගින් පුද්ගලයන් එකිනෙකා සමග සම්බන්ධ වීම පහසු වී ඇත. එහෙත් මේවා භාවිතා කරන විට සැබෑ මනුෂ්‍ය සම්බන්ධතා අගය කිරීම අමතක නොකළ යුතුය. මුහුණට මුහුණ සංනිවේදනය, හැඟීම් හුවමාරුව සහ සත්‍ය ආදරය පදනම් කරගත් සම්බන්ධතා පවත්වා ගැනීම සමාජීය ජීවිතයේ ගුණාත්මක භාවය රැක ගැනීමට අත්‍යවශ්‍ය වේ. යහපත් සමාජීය සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා පුද්ගලයාටද වගකීමක් ඇත. අන් අයගේ අදහස් ගෞරවයෙන් අසා සිටීම, ගැටලු සාමකාමීව විසඳා ගැනීම හා අනුකම්පාවෙන් කටයුතු කිරීම ඒ සඳහා අවශ්‍ය වේ. එකිනෙකා අතර විශ්වාසය බිඳ වැටෙන ක්‍රියාවලින් වැළකී සිටීමද ඉතා වැදගත්ය. අවසන් වශයෙන් යහපත් සමාජීය සම්බන්ධතා යනු මනුෂ්‍ය ජීවිතයේ සතුට, සාමය හා සාර්ථකත්වය තීරණය කරන මූලික සාධකයකි. එය පුද්ගලයාට මානසික සහනය, චරිතය වර්ධනය හා ජීවිතය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන අතර
සමාජයට එකමුතුවෙන් හා සාමයෙන් ඉදිරියට යාමට මඟ පෙන්වයි. එබැවින් සෑම පුද්ගලයෙකුම තම ජීවිතේ යහපත් සමාජීය සම්බන්ධතා ගොඩනගාගෙන ඒවා ආරක්ෂා කරගෙන ජීවත්වීමට උත්සාහ කළ යුතුය. එය පුද්ගලයාගෙත් සමාජයේත් යහපත සඳහා අතිශයින්ම වැදගත් කරුණකි. ඉදිරිපත් කිරීම ආලෝකා සයුරංගී. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝවකින් හමුවෙමු. අපගේ චැනලේ නැරඹූ ඔබට ස්තුතියි.